ජීවිතේ කාලා කන්න විදියට ගෙවන්න එපා. ඔ මුස්පේන්තු අවදිය දැන් නැති කරන්න ඕන. අවුරුදු 24 යහනකොට තවත් ගෙදරින්පත් කන්න. ලැජ්ජ නැහැ. මේ ඔය ඔක හරියන්නේ. අපේ තරුණ මහත්තුරුන හොඳ පෞරුෂයක් තියෙන්න ඕන. හොඳ අභිමානයක් තියෙන්න ඕන. ඒ පෞරුෂයෙන් ගන්න පුළුවන් එකම එක වැඩක් තමයි ඔය එක එකාගේ සිගරට් බාගවල් බොන එක නවත්තන්න ඕනේ. මේ මොකක් හරි වුණාම කවුද ඉන්නේ කියලා දන්නේ නැන්නේ කොල්ලෝ. කවුද අම්මයි තාත්තයි විතරයි. කොල්ලෝ නම් කමන්නේ කහත බඳලා ඉන්න කොල්ලෝ ඉන්නවනේ තාත්තලා. මේ මස් කිලෝ එකක් ගෙදර රන් ගියපු කාලයක් නේ. අවුරුද්දන් තිබෙට කියනවා 30000කට වැඩි යනවලු බඩු කට්ටලේ ගන්න ළමයා. අර බීබු සිගරට් ගොඩ එක්ක අහු කරුවන. එක සිගරට් එකකට පිටර ගෙඩි 4ක් විතර ගත්ත හිරරන් ගින් කෑවනම් මොකද වෙන්නේ? කොල්ලොන්ගේ ඇඟවල් බලන්න කෝටු කෑලි වගේ ගැහුවොත් එහෙම දෙකට ගන්නවා. ඒ පණ නැහැ දැන් ඉන්න ළමයි. මතක තියාගන්න. උන්ගේ හකු පුරවලා අර දුම්කල කුඩු තියා ගන්නවා. මේවා මේ අපේ තරුණය පුතේ නවත්තන්න ඕනේ. මොකටද? මේවා කරන්නේ පහත් මානසිකත්වයක් තියෙන උදවිය අපිට එහෙම නැහැ. අපි සම්පෝෂිත වෙලා ඉන්න ඕන. අපිට ගෙයක් දොරක් තියෙන්න ඕන. අපි හොඳට හම්බ කරගන්න ඕන. මම මේ තරුණයන්ට යෝජනා කරනවා. හොඳ ක්වොලිටි එකක් මේන්ටේන් කරන්න. හොඳ සත්පුරුෂයෙක් වෙන්න. ඔය මේ රටක් ලෝකයක් පුතේ බලාගෙන ඉන්නේ. රට ලෝකෙට වඩා පවුලේ උන් බලාගෙන ඉන්නේ වරදින ගන්න. කාබාසිය වෙලා යනකම් පවුලේ මිනිස්සු බලාගෙන ඉන්නේ. ඒ හින්දා අපි හරි නේ පේන්න නම් ඕනේ. මම කියන්නේ පේන්න හරි කමක් නැහැ. අම්මගේ තාත්තගේ අර අදටත් ඉන්නේ අම්මා තාත්තා හදපු ගෙදර. එහෙම වෙලා බෑ. අම්මගේ තාත්තගේ ඒ වගේ läගගෙන කන හීනේ නවත්තන්න ඕනේ. එහෙම වෙලා බෑ. මේ දරුවන්ට තියෙන්න ඕනේ. සියලු මත්ද්‍රව්‍ය වලින් මිදෙන්න ඕනේ. මේ ගම්මාන පුතේ එකෙන් බේර ගන්න ඕනේ. ඔය කුඩු ගහන්නේ වයිස් ගහන්නේ අපෙති වලට පැහිවෙන ඒවා. දැන් ඉතින් කොච්චර හොඳද කියනවනම් මේ විකුණන කොල්ලෝ කියනවා හාමුදුරුවනේ දැන් විකුණන්නේ නැහැ. අබන වෙසක් එකට හාමුදුරුවන්ගේ පන්සලේ සිල් ගන්න එනවා. පිටුතුනි පොරොන්දු වෙලා යන්නේ. මේ ධර්මයේ ආශ්චර්ය. එනිසා මේ තරුණ මහත්තුරු සියලු දෙනා ඔය එක එක මත්ද්‍රව්‍යනේ හරි දුකයි මේ කොල්ලෝ දිහා බලනකොට. අඳින්න ඩෙනිමක් නැහැ. මේ නිදා ගන්න කාමරේට සිවිලිමක් ගහගෙන. අපේ තරුණයෝ දියුණු වෙන්න ඕනේ. ජාති ආගම් ભેදකින් තොරව පුතේ හොඳට සල්ලි හම්බ කරන්න. හොඳට මහන්සි වෙන්න. අම්මගේ තාත්තගේ යුතුයකම් ටික කරන්න ඕනේ. සහෝදරයාගේ සහෝදරියගේ යුතුයකම් ටික කරන්න ඕනේ. සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කැප වෙන්න ඕනේ. ජීවිතය අධිෂ්ඨාන කරගන්න අම්මට තාත්තට අය දුකක් දෙන්නේ නැහැ. ගමට සමාජයට බරක් වෙන්නේ නැහැ. කවදාවත් පොලිසිය කියන වැඩක් නම් කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙන්න. හොඳට හම්බ කරන්න. හොඳට මහන්සි වෙන්න. උතුම් වූ දළදා හාමුදුරුවන්ගේ ආනුභාවයෙන් අපේ තරුණ මහත්තුරුන්ගේ ජීවිත ඒකාලෝක වේවා. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් තරුණ මහත්තුරුන්ට කටයුතු කරන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා. සාදු කියලා ප්‍රාර්ථනා කරන්න.